කෝසල රටේ රජතුමා ඒ කියන්නේ පසේ නදි රජතුමා. එයාගේ බිසෝවරුන්ටයි රාජකීය කාන්තාවන්ටයි අතිශයින් වටිනා වස්ත්‍ර 500ක් පූජා කළා. ඒ ඇඳුම් දහස් ගණනක් වටින ඒවා. ඒ කාන්තාවන්ට නිදහසේ පන්සලට යන්න බැරි නිසා ගෙදරටම හාමුදුරුවෝ වඩම්මලා තමයි බණ ඇහුවේ. දවසක් මේ කාන්තාවන් අර රජතුමා දුන්න ඇඳුම් අරගෙන ආනන්ද හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා බණ ඇහුවා. බණ ඇහුවට පස්සේ ඒගොල්ලෝ ගොඩක් පැහැදුනා. Tamanට රජතුමා දීපු ඇඳුම් ටිකම ආනන්ද හාමුදුරුවන්ට පූජා කළා. පස්සේ ඉතින් රජතුමා දැක්ක අර කාන්තාවන් අර අලුත් ඇඳුම් ඇඳගෙන නැහැ කියලා. ඉතින් රජතුමා ඇහුවා මම ඔයාලට අලුත් ඇඳුම් දුන්නා නේද? ඇයි ඒ ටික ඇඳගෙන නැත්තේ කියලා. කාන්තාවන් කිව්වා රජතුමනි අපි මේ ඇඳුම් ටික ආනන්ද හාමුදුරුවන්ට පූජා කළා. රජතුමාට පුදුමත් හිතුණා. මොකද්ද ආනන්ද හාමුදුරුවෝ? ඒ හැම එකක්ම ගත්තද? බුදුහාමුදුරුවෝ කිව්වා නේද? හාමුදුරුවන්ට තියෙන්න ඕනි 3 සිවුර විතරයි කියලා. එයා අනිවාර්යයෙන්ම මේ සිවුරු ටික විකුණලා සල්ලි හම්බ කරනවා ඇති. මේක වැරදි කියලා රජතුමාට ගොඩක් තරහ ගියා. ඊළඟ දවසේ උදේ කෑමෙන් පස්සේ රජතුමා ආනන්ද හාමුදුරුවන් ළඟට ගිහින් ඇහුවා ස්වාමීනි මගේ කාන්තාවන් ඔබ වහන්සේගෙන් බණ ඇහුවද? ඔව් රජතුමනි. ඒගොල්ලෝ බණ ඇහුවා. රජතුමා නැවතත් ඇහුවා. ඒගොල්ලෝ බණ විතරද ඇහුවේ? නැත්තම් මොනවා හරි පූජා කළාද? ආනන්ද හාමුදුරුවෝ නැවතත් පිළිතුරු දෙනවා රජතුමනි ඒගොල්ලෝ බණ ඇහුවා. ඒ වගේම දහස් ගණන් වටිනා ඇඳුම් 500ක් මට පූජා කළා. ඔබ වහන්සේ පූජාව පිළිගත්තද? ඔව් මම පිළිගත්තා. බුදුහාමුදුරුවෝ භික්ෂූන්ට 3 සිවුරක් විතරක් තියාගන්න ඕනි කියලා නීතියක් දැම්ම නේද? ඒක ඇත්ත රජතුමනි. බුදුන් වහන්සේ නීතියක් දැම්මා. හැම භික්ෂුවකටම තියෙන්න ඕන 3 සිවුර විතරයි කියලා. හැබැයි ලැබෙන දේවල් පිළිගන්න එපා කියලා නීතියක් දැම්මේ නැහැ. ඒ නිසා මම මේ දේවල් පිළිගත්තා. මම ඒවා පිළිගත්තේ ඉරුණු සිවුරු තියෙන අනිත් භික්ෂූන්ට දෙන්න. රජතුමා අහනවා එහෙමනම් අර හාමුදුරුවරු පරණ සිවුරු වලට මොකද කරන්නේ? එතකොට ආනන්ද හාමුදුරුවෝ කියනවා රජතුමනි භික්ෂුන් වහන්සේලා මේ පරණ සිවුරු අරගෙන ඒවා පොරවණියක් විදිහට පාවිච්චි කරනවා. පරණ පොරවණ තියාගෙන නාන තුවායක් විදිහට පාවිච්චි කරනවා. ඒ පරණ නාන තුවායන් ඊට පස්සේ අත්පිස්නාවක් විදිහට පාවිච්චි කරනවා. ඒ පරණ අත්පිස්නාවන් පාපිස්සක් විදිහට පාවිච්චි කරනවා. ඒ වගේම බුදුහාමුදුරුවෝ කිව්වා ධාර්මිකව ලැබෙන දේවල් නාස්ති කරන්න එපා කියලා. ඒ නිසා පාපිස්නාවත් කෑලි කෑලි වලට කපලා ඒවට මැටි කවලම් කරලා කුටි හදනකොට ගොඩනැගිලි වලටත් යොදා ගන්නවා. රජතුමා පුදුම වෙලා අහනවා ස්වාමීනි ඔබ වහන්සේ කියන්නේ පාපිස්නාවක් වගේ දෙයක්වත් විනාශ කරන්නේ නැහැ කියලාද? ඔව් රජතුමනි. දායකයාගේ ගෞරවය නිසා කිසිම දෙයක් විනාශ කරන්නේ නැහැ. හැම දෙයක්ම කොහොම හරි පාවිච්චියට ගන්නවා. මේ කතාව ඇහුවට පස්සේ මුලින් රජතුමා Tamanට තරහ ගියපු එක ගැන ලැජ්ජාවටපත් වුණා. ඒ වගේම හාමුදුරුවන්ගේ පුරුදු ගැන ගොඩක් පැහැදුනා. ඒ නිසා රජතුමා තවත් වස්ත්‍ර 500ක් ගෙන්වලා ආනන්ද හාමුදුරුවන්ට පූජා කළා. ආනන්ද හාමුදුරුවෝ පන්සලට ආවට පස්සේ මුලින් කාන්තාවන් පූජා කරපු වස්ත්‍ර 500 අනිත් භික්ෂූන් 500 අතර බෙදා දුන්නා. හැබැයි රජතුමා දුන්න අනිත් වස්ත්‍ර 500 ආනන්ද හාමුදුරුවන්ට ගොඩක් උදව් කරපු තරුණ හාමුදුරුවෝ නමක්ට දුන්නා. මේ තරුණ හාමුදුරුවෝ හැමදාම ආනන්ද හාමුදුරුවන්ගේ කුටිය අතුගාලා බත් පිඟාන සකස් කරලා කාමරයයි නාන කාමරයයි වැසිකිළිය පවා පිරිසිදු කළා. ඒ වගේම ආනන්ද හාමුදුරුවෝ මහන්සි වෙලා හිටපු වෙලාවට ශාරීරිය පවා සම්භාහනය කළා. ආනන්ද හාමුදුරුවෝ ලබා දුන්න සිවුරු ටික එයාගේ අනිත් මිත්‍ර හාමුදුරුවන්ට බෙදා දුන්නා. පස්සේ හාමුදුරුවෝ ටික රැස් වෙලා බුදුන් වහන්සේට කිව්වා ස්වාමීනි අපිට හිතන විදිහට නම් ආනන්ද හාමුදුරුවෝ අර සිවුරු ටික අර තරුණ ස්වාමින් වහන්සේට දුන්නේ Tamanට ගෞරවයක් බලාපොරොත්තු වෙයි. බුදුන් වහන්සේ අර ස්වාමින් වහන්සේලාට කිව්වා ආනන්ද එහෙම කළේ එයාට ගෞරවයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. එයා ඒ සිවුරු ටික දුන්නේ ඒ තරුණ හාමුදුරුවන්ගේ කරුණාවට සහ අවංක සේවයට කෘතඥ වෙන විදිහටයි. Taman කරපු කරුණාවට ප්‍රතිඋපකාර කරන්නයි එයා ඒක කළේ. අනිත් අය Tamanට කරුණාවන්ත වෙලා සේවය කරලා කැපකිරීම කරලා හෝ වෙනත් විදිහකින් උදව් කරලා තියෙනවා නම් ඒ දේවල් හඳුන ගන්න. ඒක ගොඩක් හොඳ දෙයක්. ඒ වගේම ඒ දේවල් හඳුන ගන්න අය ඒ කරුණාවට ප්‍රතිඋපකාර කරන්න සුදුසු පියවර ගන්න එක ඊටත් වඩා හොඳ දෙයක්. මේක තමයි කෘතවේදීත්වය කියන සංකල්පය. මේක හැම උතුම් ගෝලයේ තුලම තියෙන ඕනි දෙයක්. අතීතයේ පවා බුද්ධිමත් අය Tamanට කරපු කරුණාවට ප්‍රතිඋපකාර කරන්න දැනගෙන හිටියා. ඉතින් අර ස්වාමින් වහන්සේලා ඒ අතීත කතාව මොකක්ද කියලා බුදුන් වහන්සේගෙන් ඇහුවා. බුදුන් වහන්සේ කතාව කියන්න පටන් ගත්තා. ගොඩක් කාලයකට කලින් බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් බරණැස පාලනය කළා. බෝධිසත්වයෝ බල සම්පන්න සිංහෙක් විදිහට කඳු පාමුල ගුහාවක ජීවත් වුණා. දවසක් එයා කෑම හොයන්න එළියට ගියා. එයා මුවෙක්ව දැකලා හිතුවා ඒ මුවා මේ සතියට ඇති කියලා.
ඒ නිසා සිංහයා එයාගේ බල සම්පන්න ශරීරයෙන් වේගයෙන් මුවා පසුපස දිව්වා. මුවා ඒ සද්දයට බය වෙලා ගොඩක් වේගයෙන් දිව්වා. හැබැයි සිංහයාට එයාගේ වේගය පාලනය කරගන්න බැරි වෙලා මඩ වලකට වැටුණා. කොච්චර උත්සාහ කළත් එයාට එතනින් නිදහස් වෙන්න බැරි වුණා. දවස් 7ක් සහ රාත්‍රී 7ක් එයා එතන හිර වෙලා හිටියා. එයා මහන්සි වෙලා බඩගින්නේ සහ අසරණ වෙලා හිටියා. සිංහයා දැනගෙන හිටියා උදව් නැතුව වැඩි කල් ඉන්න බැරි බව. ඒ වතුර ළඟින් ගිය හැම සතෙක්ම සිංහයාගෙන් ඈත් වෙලා හිටියා. කවුරුත් උදව් කරන්න හිතුවේවත් නැහැ. එතකොට කෑම හොයාගෙන ගියපු හිවලෙක් එතනින් ගියා. හිවලට සිංහයා දැක්කම පැනලා යන්න හිතුණා. හැබැයි සිංහයා කිව්වා "සිවලු, කරුණාකරලා දුවන්න එපා. මම මේ මඩේ හිර වෙලා ඉන්නේ. මට උදව් කරන්න." හිවලා කිව්වා "සිංහයෝ, මම ඔයාට කොහොමද උදව් කරන්නේ? මම ඔයාට උදව් කරන්න ගියොත් ඔයා මාව මරලා දාවි. මම කොහොමද ඔයාව විශ්වාස කරන්නේ? ඔයා ස්වභාවයෙන්ම විලෝපිකයෙක්. මම ස්වභාවයෙන්ම ඔයාගේ ගොදුරා." නැවත සිංහයා කිව්වා "හිවලු, බය වෙන්න එපා. මං ඔයාව මරන්නේ නැහැ. මම ඔයාගේ කරුණාවට ගොඩක් ප්‍රතිඋපකාර කරන්න බලාපොරොත්තු වෙනවා. කරුණාකරලා මට අනුකම්පා කරලා මාව බේරගන්න. මට තව වැඩි කල් ඉන්න බෑ." සිංහයාගේ වචනේ විශ්වාස කරලා හිවලා සිංහයාට උදව් කරන්න හිතුවා. සිවල සිංහයාගේ කකුල් වටේ තියෙන මඩ ටික අයින් කළා. ඉතින් ඒ නිසාම සිංහයාට එයාගේ ඉතුරු වෙලා තිබුණු ශක්තියෙන් මඩෙන් එළියට එන්න පුළුවන් වුණා. දවස් 7ක් කෑම නොකා හිටපු නිසා සිංහයා ගොඩක් බඩගින්න හිටියේ. හැබැයි සිංහයා Tamanට උදව් කරපු සිවලව ගොදුරක් විදියට බැලුවේ නැහැ. ඒ වෙනුවට එයා හිවලව දැකේ Tamanගේම ජීවිතේ බේරගත්ත කෙනෙක් විදියට. ඒක වේලාවක් ගියාට පස්සේ Tamanගේ ඇඟේ තියෙන මඩ සෝදගෙන හරකෙක් මරලා ඒ මස් කෑලි කරන්න පටන් ගත්තා. එයා මේ මුළු මී ගවයම Tamanගේ කෘතවේදීත්වය පෙන්වන්න හිවලට තෑගි කළා. "මම ඔයාගේ කෘතවේදීත්වය අගය කරනවා. හැබැයි මේ මස් ඔක්කොම මට දෙන එක නාස්තිකාර වැඩක්. මට ඒ තරම් කන්න බෑ. මට කෑලි 2ක් විතරක් දෙන්න. එකක් දැන් මට කන්න. අනිත් එක මගේ බිරිඳට ගෙනියන්න." සිංහයා කිව්වා "ඒක නියමයි. අපි එකට කමු. මම ඔයාගේ බිරිඳව බලන්න ඔයත් එක්ක එන්නම්." සත්තු දෙන්න එකට කෑවා. සිංහයා හිවල් දෙන්නට දෙන්න මස් ටිකක් අරගෙන ගියා. ඒ යන අතරතුරේ සිංහයා හිවලට කිව්වා "අද ඉඳලා ඔයාලගේ ආරක්ෂාව, රැකවරණය මම ඔයාලට ලබා දෙනවා." සිංහයා හිවල සහ හිවල් දෙන එයාගේ ගුහාවට ගෙනත් කෑම දුන්නා. හැබැයි සිංහ දෙන්න තේරුනේ නෑ සිංහයා හැමදාම එයාට කලින් හිවලන්ට කෑම දෙන්නේ ඇයි කියලා. ඉතින් ඒ නිසා සිංහ දෙන හිවලන්ට ඊර්ෂ්‍යා කරන්න පටන් ගත්තා. සිංහයා නැති වෙලාවක සිංහ දෙන සිවලට කිව්වා "ඔයා දන්නවද? ඔයාලා නිසා අපිට කොච්චර දුක් විඳින්න වෙනවද කියලා. මගේ ස්වාමියාට ඔයාලට කෑම දෙන්න අමතර කෑම ගේන්න වෙනවා. ඔයාලට මුලින්ම කන්න ලැබෙනවා. අපිට ඉතින් ඉතුරු වෙන්නේ මස් කටු ටික විතරයි. ඔයාලා දන්නවද ඔයාලා ඉන්න එක අපේ පවුලට බරක් කියලා." ඒවල් දින එයාගේ ස්වාමි පුරුෂයාට මේක කිව්වට පස්සේ දෙන්නම සිංහයා ළඟට ගිහින් එයාගේ කරුණාවට ස්තුති කළා. ඒගොල්ලෝ කිව්වා "සිංහයෝ, අපි ඔයාගේ කරුණාවට, ආරක්ෂාවට, ත්‍යාගශීලීත්වයට ගොඩක් ස්තුති කරනවා. හැබැයි සිංහ දෙන පැහැදිලිව කිව්වා අපි මේ ගුහාවේ ඉන්න එක එයාට ගොඩක් බරක් කියලා. අපි යන්නම්. අපි අපිටම කෑම හොයා ගන්නම්. අපි කවදාවත් ඔබට හෝ ඔබගේ ශ්‍රේෂ්ඨ පවුලට බරක් හෝ කරදරයක් වෙන්න කැමති නෑ. අපි අපේ තැන දන්නවා. නැවත වතාවක් අපි ඔබට ස්තුති කරනවා." සිංහයා ගොඩක් කනස්සල්ලටපත් වෙලා සිංහ දෙන ළඟට ගිහින් ඇහුවා "ඔයා ඇත්තටම සිවලන්ට තර්ජනය කරලා බය කරලා පන්නන්න හැදුවද?" "ඔව්, ඒක ඇත්ත. හැබැයි ඔයා තමයි ඔයාගේ පවුලට කලින් ඒගොල්ලොන්ව ඉස්සරහට දැම්මේ." සිංහයා කලකිරීමෙන් කියනවා "ඔයාට මතකද මම දඩේමට ගිහින් සතියක් ආවේ නෑ කියලා?" "ඔව්, මට මතකයි." "ඇයි මම සතියක් ගියේ කියලා ඔයා දන්නවද?" "නෑ, මම දන්නේ නෑ." ඉතින් ඊට පස්සේ සිංහයා කියනවා "මේ හිවල තමයි මගේ ජීවිතේ බේරගත්තේ. එයා නැත්තම් අද වෙනකොටත් මම මැරිලා. එයා හොඳ යාළුවෙක්ට එහා ගියපු කෙනෙක්. එයා Tamanටම ලොකු අවදානමක් අරගෙන මට උදව් කරපු දුර්ලභ සත්වයෙක්. එයා ලොකු වුණත් පොඩි වුණත් මම එයාට මගේ ජීවිතේ ණයයි." සිංහ දෙන මේක ඇහුවාම සිංහයා හිවලන්ට දෙන ආරක්ෂාව සහ රැකවරණය පිළිබඳව තේරුම් ගත්තා. එයා හිවලන් ළඟට ගිහින් නිහතමානීව සමාව අරගෙන ඒගොල්ලන්ට තමන් එක්ක නවතින්න එන්න කියලා ඇවිටිලි කළා. ඒ දවසේ ඉඳලා සිංහ පවුලයි සිවල් පවුලයි එකට එකමුතු වෙමින් සාමයෙන් ජීවත් වුණා. මිත්‍රවරුනි, මේ කතාවෙන් අපිට වටිනා පාඩමක් කියලා දෙනවා. මේ කතාවෙන් අපට කෘතවේදීත්වය කියන එකේ සැබෑ අර්ථය තේරුම් ගන්න පුළුවන්. කෙනෙක් අපිට කරපු උදව්වක් හෝ කරුණාවක් කවදාවත් අමතක කරන්න හොඳ නැහැ. ඒකට ප්‍රතිඋපකාර කරන්න ඕන. ඒක තමයි උතුම් ගුණාංගය. කතාවේ ආනන්ද හාමුදුරුව ඒ තරුණ හාමුදුරුවන්ට වස්ත්‍ර දුන්නෙත් සිංහයා සිවලන්ට ආරක්ෂාව දුන්නෙත් මේ කෘතවේදීත්වය කියන හැඟීම නිසායි. ඒ නිසා අපිටත් පුළුවන් අනිත් අය අපිට කරන උදව් අගය කරලා ඒ උදව්වලට ප්‍රතිඋපකාර කරන්න.